ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලව අදත් ආදරෙන් ලයිව් with මදුවන්ති මගේ ලොග් එකට. ඉතින් මං අද ආවේ ඔයාලත් එක්ක මං හදපු කොරියානු කෑම එකක් ෂෙයා කරගන්න. ඉතින් ඔන්න ඒ අතරේ ඔයාලට පේන ඇති ලස්සන view එකක් පේන්න තියෙනවා. ඉතින් ඔයාලා ඒ සුන්දරත්වයේ විඳින අතරේ මං කියන්නම් මේ කෑම එක ගැන පොඩි විස්තරයක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මොනවද හදන්න යන්නේ කියලා. මම අද හදන්නේ කිම්පබ්. ඉතින් මේක කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෑම එකක්. ඒ වගේම තමයි කොරියාවේ හැටියට මේක ගොඩක් මිලින් අඩු කෑම එකක්. මිලින් අඩු වුණත් මේක ගොඩක් පෝෂණ ගුණයෙන් යුක්ත කෑම එකක්. ඉතින් ඒ වගේම තමයි මේක හරිම රසවත්. ඉතින් මේක කොරියානුවන් අතර හරිම ප්‍රසිද්ධ කෑමක්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ බත්. ඊට පස්සේ බත් එක හදන්නේ මෙයාලා චම්කිරම්. ඒ කියන්නේ ලංකාවේ හැටියට නම් තල තෙල්, ඒ වගේම ලුණු ඔය දේවල් ටික දාලා තමයි මේ බත් එක හදලා ගන්නෙ. ඊට පස්සේ ඒකට අපි ගන්නවා තව කිම්කොල. කිම්කොල කියලා කියන්නේ ඒක මෙයාලා හදන්නේ මුහුදු පාසි වලින්. ඊට පස්සේ තව එකට බිත්තර, ඊට පස්සේ පිකල්, ඒ කියන්නේ මේ පිකල් එක රාබු වලින් හදපු පිකල් එකක්. ඊට පස්සේ නිවිති කියන්නේ අපේ වැල් නිවිති නෙවෙයි, ඒ කියන්නේ අර වැල යන නිවිති එක නෙවෙයි. කොරියාවේ තියෙනවා වැල නොයන ස්පැනිෂ් එකක් ඒක. ඊට පස්සේ කැරට්, ඊට පස්සේ හැම්, ඕ වගේ එක එක විදිහේ දේවල් දාලා මෙයාලා චම්චි කියලා කියන සමහරවිට අපි කින් මාළු, ඊට පස්සේ බීට් ඕ වගේ තව කිම්චිත් දානවා. ඔය වගේ විවිධාකාරයේ දේවල් දාලා ඒගොල්ලෝ ඔය කෑම එක රසවත් කරගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙයාලගේ සිත්තමකට ගියොත්, ඒ කියන්නේ කිම්පබ් තියෙන සිත්තමකට ගියොත් අපිට පුළුවන් අපි කැමති විදිහකට එයාලගෙන් අපි ආස විදිහට මේ දේ ඉල්ලගන්න. ඒ කියන්නේ අපි මෙහෙම කියමුකෝ. ඒ කියන්නේ මම වෙජිටේරියන් නා. එතකොට මම කැමති නැහැනේ ටූනා තියෙන, එතකොට බිත්තර තියෙන, එතකොට බීෆ් තියෙන කිම්පබ් එකක් ගන්න. එතකොට අපිට පුළුවන් තනිකර ඒ කියන්නේ යාචේම. ඒ කියන්නේ එළවලු විතරක් තියෙන කිම්පබ් එකක් ඉල්ලගෙන රස බලන්න හැකියාව තියෙනවා. ඒක ඉතින් එක එක්කෙනාගේ රසයේ කැමැත්ත අනුව වෙනස් වෙන නිසා කැමති විදිහකට රස බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයාලට කියන්නම් මෙවැනි සිත්තමක, ඒ කියන්නේ ආපන ශාලාවක තියෙන කිම්පබ් වර්ග ටික සාමාන්‍යයෙන් තියෙනවා නෝමල් කිම්පබ්. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් වල එකතුවක්. ඊට පස්සේ තමයි චම්චි කිම්පබ්. ඒ කියන්නේ මේක ටූනයි මයොනයිස් සෝස් එකට දාලා තමයි මේ පේස්ට් එක හදන්නේ. එතකොට ඒක ටූනා කිම්පබ්. ඊට පස්සේ තව තියෙනවා බුල්කෝගි කිම්පබ්. ඒ කියන්නේ බුල්කෝගි කියන්නේ මේ හරම් මාස් එකතු කරලා හදන එක. ඊට පස්සේ තියෙනවා කිම්චි කිම්පබ්. ඒ කියන්නේ කිම්චි දාලා හදන එක. ඊට පස්සේ තියෙනවා යාචේ කිම්පබ්. ඒ කියන්නේ තනිකර අර මං කලින් කිව්වා වගේ එළවලු මිශ්‍ර කරලා හදන. ඔය වගේ එක විදිහේ කිම්පබ් වර්ග අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා කිම්පබ් ගැන දල අදහසක් ලබා ගන්න ඇති කියලා මම මේ කියපු දේවලුත් එක්ක. ඉතින් අපි දැන් යමු මම මේ කිම්පබ් එක හදන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් එන්නකෝ මාත් එක්ක යන්න. ඔන්න ඔයාලට දැන් පේනවා ඇති ඔයාලා ස්වභාව සෞන්දර්යය විඳින අතරේ මම හිතනවා මම කියපු දේවලුත් අහන් ඉන්නේ නැති කියලා. මම මේ අතරේ කඩාගත්ත මල් ටික ගෙනල්ලා වාසයකට දැම්මා. ඉතින් ඊට පස්සේ මම හදන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා කියපු ඒ රසමනස කිම්පබ් එක හදන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් බලා ගන්න මම ඒක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම ඒකට ඕන දේවල් ටික තමයි ඔය ළඟට කරගන්නේ. ඔයාලා දකින්න ඇති මම බත් අරගෙන තියෙනවා. මම මේ බත් එක උයලා තියෙන්නේ කළු තල දාලාමයි. ඒ කියන්නේ කළු පාට තලයට එක දාලා ඊට පස්සේ මම කැරට් ගත්තා. ඊට පස්සේ මම ටූනා අරගෙන තියෙනවා.
ටූනා එකට අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මයොනයිස් සෝස් දාලා කවලම් කරගන්නවා. මම අද මේකට බුල්ගෝගි හැම් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මේකට දාන්නේ මම මේකට කකුළු. ඒ කියන්නේ කොරියාවේ තියෙනවා කිම්බබ් වලට දාන මට ඒක ඉස්සෙල්ලා කියන්න බැරුව ගියා. කකුළු අංගෙන් හදන ඒක ගොඩ දෙනෙක් මෙහි ඉන්න අය නම් අපේ ලංකාවේ කට්ටිය දන්නවත් ඒක හදන්නේ කකුළු වගේ මස් වලින්. ඒක පොඩි තීරුවක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් සුපර් මාකට් වල තියෙනවා කිම්බබ් වලටම දාන්න පුළුවන් හැඩයට ඒව හදලා මම ඒව අරන් තිනවා. ඊට පස්සේ අර ඉස්සලක වගේ රාබු ඒ ටික ඔන්න ඔයාලට දැන් පේන ඇති මම චම්කිරම් දාලා මේ කැරට් එක පොඩ්ඩක් යන්තම් ෆ්‍රයි කරගන්නවා. මම මෙතන චම්කිරම් කියලා කිව්වේ. ඒ කියන්නේ සෙසමි ඔයිල්. ඒ කියන්නේ තල තෙල්. ඉතින් කොරියාවේ තියෙන තල තෙල් එක සුවඳින් පාටින් ගොඩක් වෙනස්. රසයනුත් වෙනස්. ඒකට හේතුව තමයි එයාලා තල ඇට වලින් තෙල් විඳින්න කලින් තල ඇට එයාලා ඒ කියන්නේ හොඳට අර කබලේ බදිනවා කියන්නේ අන්න ඒ විදිහට බැදලා තමයි එයාලා තෙල් විඳින්න ගන්නෙ. අන්න ඒක තමයි අපේ ලංකාවේ තල තෙල් කොරියාවේ තල තෙල් අතර තියෙන වෙනස. දැන් මම ওই ටික කැරට් ටික යන්තම් තමයි ඒක fry කරගන්න ඕනේ. fry කරගෙන ඒක පැත්තකින් තියාගත්තා. දැන් ඔයාලට පේන ඇති. ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් ලෑස්ති වෙන්නේ මගේ කෑම එක හදන්න. දැන් ඔයාලා දකින්න ඇති මම බත් එකට තලයට කලින් දැම්මා දාලමයි ලිපේ තිබ්බේ. මම ඒකට චම්කිරම් ටිකක් දාලා බත් එකත් කවලම් කරගන්නවා. ඉතින් මම චම්කිරම් කියලා කිව්වේ සෙසමි ඔයිල් ඉස්සලා කිව්වා වගේම ඒ කියන්නේ තල තෙල්. ඔයාලා ඔය දකින්න පොඩි ෂීට් එක වගේ එක මෙයාලා මං හිතන විදිහට මං දන්නේ උණ බට වලින් වගේ තමයි හදලා තියෙන්නේ. ඕක පාවිච්චි කරන්නේ කොරියානු ජාතිකයෝ. ඔය කිම්පක් කියන එක ඔතන්නම තමයි. ඉතින් ඔයාලා දැන් දකින්න කිම් කොලයක්. මේක කිම් කොල මේ කිම් කියලා කියන්නේ මේක මෙයාලා මුහුදු පාසි වලින් තමයි හදලා තියෙන්නේ. දැන් ඒකට මම ඔයාලට පළවෙනි එක විතරක් හදන විදිය කියන්න. ඒකට බත් ගොඩක් නැතුව බත් සුළු ප්‍රමාණයක් තමයි අතුර ගන්නෙ. ඔයාලා මම හිතනවා මම කටින් කියනවට වැඩිය ඔයාලා දකින්න එක ඒක පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. ওই විදිහට බත් ටික හොඳට අතුරලා අපිට කැමති දේවල් තියාගන්න පුළුවන්. ඒක තමන්ගේ ගෙදර තියෙන දේවල් වලින් වුණත් ඔය කෑම මෙනු එක හදාගන්න පුළුවන්. ඉතින් මේ ඕකට අපිට ඕන සලාද කොළ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලංකාවේ කෙනෙක් මේක හදනවා නම් අපිට සලාද කොළ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක්ට ටූන හොයාගන්න පුළුවන්. ටූන නැත්නම් සැමන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බිත්තර නම් කොහොමද තියෙන හින්දා බිත්තර කොහොමද ගන්න පුළුවන්. මේ හැම එකම අපි දිග අතර තමයි තීරු කපා ගන්න ඕනේ. ඔයාලා ඔය දැන් දකින්නේ මම තිබ්බේ අර මං කිව්වේ කකුල් වගේ මස් වලින් හදලා තියෙනවා කියලා. ඔය කිම්පබ් එකේ හැඩයටම තියන්න පුළුවන්. අන්න ඒක තමයි ඔයාලා දැක්කේ. ඊට පස්සේ බිත්තර දිග අතට තමයි බෙදලා තීරු කපා ගන්න ඕනේ. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් සලාද කොළ පාවිච්චි කරන්න. එතකොට ඔකට තව ඔයාලට පාවිච්චි කරන්න ලංකාවේ කෙනෙක්ට නම් ගර්කින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලංකාවේ තියෙන දේවල් වලින් මේක රසට හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔය විදිහට ටූනක් තියලා ඉතුරු මම හරි ගැස්සගත්ත දේවල් ටිකක් තියලා ඔක තාගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම සිම්පල් වැඩක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක හරිම රසයි. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති මම ওই ටික ඔක්කොම තියලා මේ රෝල් එක අතින් ඔහොම හොඳට මේවා කරලා මේක කෙරවලට අරගෙන ඔන්න ඔය විදිහට තද කරලා ටිකක් තද කරලා ඔදාගත්තට පස්සේ ඔක ගැලවෙන්නේ නැහැ.
ඔන්න ඔය විදිහට තමයි අවසානෙට එන්නේ. ඔයාලට පේන්නේ නැති. ටිකක් ඒක තද වෙලා මදි ලෙහෙයි කියලා වගේ හිතෙනවා නම් ආයෙත් ඔය විදිහට දෙවෙනි පාරටත් ඒක තද කරලා උතා ගන්න පුළුවන්. ඒක ඉරෙන්නේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මම උතාගත්ත කිම්බප් එක. ඉතින් ওই විදිහට ඉතුරු ටිකත් හදා ගන්න තමයි තියෙන්නේ. දැන් වීඩියෝ එක පාස් දාලා තියෙන්නේ. මොකද ඔයාලා කලින් දැකපු හින්දා එකක් උතනවා. මම අද කිම්බප් 3ක් තමයි උතාගන්නේ. ඔන්න ඔය විදිහට මම ඒක හදාගන්න. ඔන්න ඔයාලා දැන් දකින්න ඇති මම කිම්බප් 3ම උතාගෙන ඉවරයි. දැන් මං හදන්නේ ඒ ටික කෑලි කපා ගන්න. ඔන්න ඔය විදිහට තමන්ට කැමති ප්‍රමාණයට කෑලි කපා ගන්න. සාමාන්‍යයෙන් කොරියාවේ සිත්තම් වල මේක අතින් කපන්නක් තියෙනවා. නැත්නම් එයාලා සිත්තම් වල මැෂින් වලින් කපන එකවත් තියෙනවා. ඉතින් ওই විදිහට ඔක්කොම ටික මම කෑලි කපා ගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට කිම්බප් ගැන, ඒ කියන්නේ කොරියාවේ මේ ප්‍රසිද්ධ කෑම එක ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම රසබර වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් ගිහිල්ලා එන්න. ඉතින් යන ගමන් මගේ channel එකත් subscribe කරගෙන comment එකක් like එකක් දාගෙනම යන්න.